අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව උත්තරීතර නීතියට අනුකූලව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, ශක්තිමත් කිරීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා වෙන වැදගත් අයිතියක්. ඒ වගේම සෙසු ආගම් වලටත් සෙසු සංස්කෘතින් වලටත් ඒ නිශ්චිත නියමිත ආරක්ෂාව රැකවරණය අපේ රටේ උත්තරීතර නීතිය හරහා ලබා දීලා තිබෙනවා. අපි හැම විටම කටයුතු කරන්නට ඕන අපේ මාතෘ භූමිය ආරක්ෂා වෙන ආකාරයට, රටේ ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, ඒකීය භාවය රැකගනිමින් රට තුළ සහෝදරත්වය, සංහිඳියාව, එකමුතු භාවය ප්‍රවර්ධනය වෙන ආකාරයේ ඒ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යන්නට ඕන. අපිට අහුණා පහුගිය දවසක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කාරණාවක්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පසු කරලා ඉන් ඔබට ස්ථානවල වන්දනාමාන කිරීම වෛරය ප්‍රමුඛ කරගෙන ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ බෞද්ධ ජනතාවට රට පුරාවටම විහිදලා තිබෙන බෞද්ධ ආගමික සිද්ධාස්ථාන, විහෙර විහාර වන්දනාමාන කරන්න, පුද පූජා කරන්න, ආගමික කටයුතු ක්‍රියාත්මක කරන්න නිදහස තියෙනවා. ඒ අයිතිය තිබෙනවා. ඒ වන්දනාමාන කරන අය ඊ타මත්ම සදහැවත් සිතින් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නේ. වෛරය මුල් කරගෙන නෙමෙයි. දැන් සොළොස්මස්ථානයේ වන්දනාමාන කරනකොට අපේ රටේ විහිදිලා තිබෙන බොහෝ ප්‍රදේශවල ඒ වන්දනාමාන කටයුතු ක්‍රියාත්මක කරන්නට අපේ රටේ ජනතාව පෙළඹෙනවා. අද ආගම් භේදයෙන් තොරව හින්දු ආගමික, ඉස්ලාමීය ආගමික, ක්‍රිස්තියානි කතෝලික ආගමික සහ අනෙකුත් ආගමික අයත් බෞද්ධ ආගමික සිද්ධාස්ථානවල වන්දනාමාන කටයුතු ක්‍රියාත්මක කරන්නට ඒත් සහභාගී වෙනවා. උතුරේ ඉඳලා කැබිලිත්ත වන්දනාමාන කරන්නට ඒ උතුරු කරේ නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව කැබිලිත්තටත් යනවා, කතරගමටත් යනවා. ඒ වගේම ක්‍රිස්තියානි කතෝලික සිද්ධාස්ථාන, ඉස්ලාමීය ආගමික සිද්ධාස්ථාන, ඒ වගේම අනෙකුත් ආගමික සිද්ධාස්ථාන වන්දනාමාන කිරීම අපේ රටේ සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ආගමික කටයුතු වල නිරත වෙනකොට මම කිසිදාක හිතන්නේ බෞද්ධ ආගමිකින් ඇතුළු අනිකුත් ආගමිකින් මේ වෛරය මුදුන්පත් කරගෙන මේ ආගමික කටයුතු කරනවා කියන කාරණාව. මම පිළිගන්නවා ඔය හැම කොටසකම පුංචි පුංචි අන්තවාදී කොටස් ඉන්නවා. ඒ අන්තවාදී කොටස් වලට අපේ රටේ තැනක් නැහැ. අපි අන්තවාදය නිර්මාණය වෙන ආකාරයේ ප්‍රකාශ ක්‍රියාත්මක කරන්නට හොඳ නැහැ. අපි ආගමික කටයුතු නිරත වීම ප්‍රදේශයේ කුමක් වුණත්, පළාත කුමක් වුණත් ඒ වෛරය මුදුන්පත් කරගෙන කරනවා කියන කාරණාව එක වැරදි. ඒ තුලින් ඇත්ත වශයෙන්ම අපි උනන්දු කරවන්නේ සහෝදරත්වයේ, සංහිඳියාව, එකමුතු භාවය ප්‍රතික්ෂේප කරන අන්තවාදී කණ්ඩායම්. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය පළමු කොට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එහි මූලික අරමුණු, ප්‍රතිපාදනයන් හොඳින් අවබෝධ කරගන්නට ඕන. බුද්ධ ශාසනයට ලබා දීලා තිබෙන ඒ සුවිශේෂී තැන, ඒ සුරක්ෂිත කිරීම, ඒ පෝෂණය කිරීම, ඒ දීලා තියෙන ප්‍රමුඛ ස්ථානයට පටහැනි වන ආකාරයට කිසිම ප්‍රකාශයක් කරන්නට හොඳ නැහැ. ඒ වගේම රටේ සෙසු ආගම්, සෙසු ජාති, සෙසු ජන කොට්ටාස, ඒ සංස්කෘතිය රැක බලා ගන්නට, ආරක්ෂා කරන්නට, ඒ නිදහස ලබා දෙන්නට අපි හැමෝම කැප වෙන්නට ඕන. මේ සංහිඳියාව, සහෝදරත්වයේ එකමුතු භාවය මේ හැමෝගේම ආගමික අයිතීන් සුරක්ෂා කිරීම, අන්න එතකොට තමයි සැබෑ ඒකීය ශ්‍රී ලංකාව නිර්මාණය වෙන්නේ. සුරක්ෂිත මාතෘ භූමිය නිර්මාණය වෙන්නේ.
ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ. කිසිදාක ආගම් ભેදය, ජාති ભેදය තුල ජාතික ආරක්ෂාව සුරක්ෂා වෙන්නේ නැහැ. ඒ වගේම රට තුල බෙදීම් වලට හැලහැප්පීම් වලට තුඩු දෙන කරුණු කාරණා ඉස්මතු කරන්නේ නැතුව ආගම් අතර තිබෙන සංහිඳියාව, සහෝදරත්වයේ එකමුතු භාවය තහවුරු කරන්නට අපි කැප වෙන්න. මේ එකමුතු භාවයේ සුරකින්න ප්‍රකාශ අපි ක්‍රියාත්මක කරන්නට ඕන. කවුරු හරි හිතනවා නම් ජාති ආගම කුලය පන්තිය තරාතිරම කේන්ද්‍ර කරගෙන සමාජ වෛරයක් නිර්මාණය කරන දේශපාලනය තුල රැකෙන්න පුළුවන් කියලා. ඒක මිත්‍යාවක්. ඒ නිසා විශේෂයෙන්ම මේ කරුණු කාරණා පිළිබඳව බුද්ධ ශාසනයට ලබා දෙන ප්‍රමුඛ ස්ථානය පිළිබඳව එය ශක්තිමත් කිරීම, පෝෂණය කිරීම, ප්‍රවර්ධනය කිරීම ඇතුළු සෙසු ආගම් ඒවට ලැබෙන රැකවරණය, ආරක්ෂාව, සෙසු සංස්කෘතිය, ඒ අයිතීන් ආරක්ෂා වෙන ආකාරයේ මුළු රටම එක පවුලක් හැටියට අත්වැල් බැඳගෙන සිටින තත්ත්වයක් අපි නිර්මාණය කරන කරුණු කාරණා ඉස්මතු වෙන, අදහස් යෝජනා ඉස්මතු වෙන ප්‍රකාශ කිරීම රටට වඩාත් යෝග්‍යයි කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ නිසා අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ ආගමික වන්දනාමාන කටයුතු කරන අපේ රටේ සාතිශය අතිමහත් බහුතරයක් ඒ වන්දනාමාන කටයුතු කරන්නේ වෛරය ඉවත් කරන්න. නහි වේරේන වේරාණී සම්බන්තීද කුදාචනං අවේරේන සම්බන්තී ඒක ධම්මෝ සනන්තර. වෛරෙන් වෛරිනෝ සංසිදේ. වෛරය ඉවත් කරලා එකමුතු භාවය තුළින් අපි අපේ මාතෘ භූමිය ගොඩනගමු.